අයිබෝවන් ඔයාලා වදත් ආදරයෙන් පිළිගන්නවා සෝල් හීල YouTube channel එකට. ඉතින් අද මම ගෙනාවු රීඩින් එක තමයි ඔයාගේ ක්‍රෂ් එක ඔයාගෙන හිතන්නේ මොනවද කියන රීඩින් එක. ඉතින් මේ රීඩින් එක ඔයාලට ගැලපෙන්න ඔයාලා මේ රීඩින් එක දැකීම පමණක් ප්‍රමාණවත්. අද මම මේකදී විශේෂ කරුණු මුකුත් කියන්නේ නැහැ. මේ රීඩින් එක දකින්න ඔයාට තමයි මේ විශ්වයෙන් ආපු පණිවිඩේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලගේ මුලින් මම බැලුවේ ඔයාලගේ ක්‍රෂ් එක ඔයාගෙන හිතන්නේ මොනවද කියලානේ. ඉතින් එතකොට මට පේනවා මේ ඔයාගේ ක්‍රෂ් එක ඔයාගෙන හිතන ඔයා ගොඩාක් ගෞරවණීය කෙනෙක් කියලා. ඔයා ගොඩාක් සමාජ පිළිගැනීමක් තියෙන කෙනෙක් කියලා මෙයා දකිනවා. ඒ වගේම ඔයා ගොඩාක් බලවත් කෙනෙක්. ඔයා ගොඩාක් මධ්‍යස්ථ කෙනෙක්. ඒ කියන්නේ කිසිම දෙයකට එහෙම නොනැමෙන කෙනෙක්. ලේසියෙන් නම්ම ගන්න බැරි ගොඩාක් බුද්ධිමත් කෙනෙක්. ඔයාව ගොඩක් පරිණත කෙනෙක් විදිහට මෙයා දකිනවා. ඒ කියන්නේ ඔයා මොන වයසක හිටියත් ඔයා සමහරට පොඩි වයසක හිටියත් හැබැයි වයසට වඩා පරිණත කෙනෙක්. ගොඩක් බුද්ධිමත් කෙනෙක්, ප්‍රඥාවන්ත කෙනෙක් කියලා මෙයා දකිනවා. ඉතින් මෙයා ඔයා දිහා බලන්නෙම ලොකු ගෞරවණීය හැඟීමකින්. ඉතින් ඒක ගොඩාක් හොඳයි. යාට ඔයා ගැන තියෙන ගොඩක් හොඳ ලොකු ගෞරවණීය හැඟීමක්. ඒ වගේම ඔයා හොඳට අභියෝග ගන්න පුළුවන් කෙනෙක්, අභියෝග ජය ගන්න පුළුවන් කෙනෙක් විදිහට එයා දකිනවා. ඒ වගේම හරිම අවස්ථාවේදී තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා ඔයාට තීරණ ගන්න පුළුවන් කෙනෙක් කියලා දකිනවා. දැන් මම වෙන එක 2:11 එන්ජර් නම්බර් එක දැක්කා. ඉතින් ඒක විශ්වයෙන් දෙන කන්ෆර්මේෂන් එකක් අනිවාර්යෙන්ම. ඉතින් මේ වගේ ගොඩක් හොඳ අදහසක් තමයි එයාට ඔයා ගැන තියෙන්නේ. සමහර විට එයා දකින්න ඔයා ගොඩක් ධනවත් කෙනෙක් විදියට. සමහර ඔයා ධනවත් කෙනෙක් නම් එයා ඒක දකින්න ඔයා ගොඩක් ධනවත් කෙනෙක්, හරි සමාජයේ පිළිගැනීමක් තියෙන ධනවත් බලවත් කෙනෙක් කියලා දකිනවා. ඉතින් ඊළඟට බැලුවොත් ඔය ක්‍රෂ් එකේ වර්තමාන තත්ත්වය, එයාගේ ජීවිතයේ දැන් වර්තමාන තත්ත්වය ගැන මම බැලුවා. එතකොට මට ආවේ එයා මේ වර්තමානයේ ඉන්නේ ලොකු ආධ්‍යාත්මික පිබිදීමක. ආධ්‍යාත්මිකව එයාලා ඊළඟ ස්ටෙප් එකට ලෙවල් අප් වෙන ගමන් තමයි ඉන්නේ. කියන්නේ ලොකු ආධ්‍යාත්මික පිබිදීමක ඉන්න කෙනෙක් කියලා මට පෙන්නනවා මේ අවස්ථාවේදී එයාගේ ජීවිතේ. ඉතින් ඒක ලොකු ටර්නින් පොයින්ට් එකක්. ලොකුම වෙනස්ම විදිහකට හිතන්න, ජීවිත වෙනස්ම මානයක් ගැන හොයන්න, සමහරට එයායි සම්බන්ධ හොයනවා වෙන්නත් පුළුවන්. ආධ්‍යාත්මික දේවල් ගවේෂණය කරන ගමන් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ දේවල් ඉගෙන ගන්න ගමන් ඉන්නවා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් එයා නිකන් අර අනිත්යට උපදෙස් දෙනවා, ඒ සම්බන්ධව අනිත්යට කියලා දෙනවා වෙන්නත් පුළුවන්. මේ වගේ අවස්ථාවක තමයි එයා ජීවිතේ ඉන්නේ. කොහොමද ආධ්‍යාත්මික පිබිදීමක ඉන්නේ. ඉතින් ක්‍රෂ් එක ඔයාගේ සම්බන්ධයේ අතීතය බැලුවොත් අතීතයේදී ඔයා බොහෝ දුරට මේ කෙනා ගැන හිතේ තියාගෙන ඒ කෙනාව කොහොමද එයාගෙනත් එක්ක සම්බන්ධයක් පටන් ගන්න කියලා හිතාගෙන ඔයා ගොඩාක් තනියෙන් කල්පනා කරලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ගොඩක් වැඩ කරලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා තියෙන්න පුළුවන්. සමහර විට ඔයා මේව යාළු කරගන්න ඔයා සාමාන්‍ය වෙන කෙනෙක්ගෙන් එහෙම උදව් ඉල්ලන්නත් නැතුව ඇති. එහෙම ඔයාගේ අඳුරනම දෙතුන් දෙනෙක්ගෙන් ඇරෙනකොට උදව් ඉල්ලන්න නැතුව තනියෙන්ම මේ වෙනුවෙන් කල්පනා කරලා ඇක්ෂන්ස් ගන්න ඇති. සමහරක් කෙනෙක් නම් එක්කෙනෙක් දෙන්නටවත් කියලා නැතුව තනියෙන්ම මේ තීරණය ගත්ත වෙන්න පුළුවන්. තනියෙන්ම මේ දේවල් හිතේ තියාගෙන ඒ වෙනුවෙන් වැඩ කරලා මේ එයාව යාළු කරගන්න, එයාවත් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න වෙහෙසුනා වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ වර්තමානය ගත්තොත් ඔයා දැන් ඒ කිසිම දෙයක් වැඩකට නැති දේවල්, කිසිම දෙයකින් තෘප්තිමත් නැති බවකින් තමයි ඔයා ඉන්නේ. ඒ කියන්නේ මම මෙච්චර අතීතේදී ගොඩක් මහන්සිලා තියෙනවා. ඒක ඇත්ත. ඔය මම මෙච්චර මහන්සි වුණා. හැබැයි කිසිම දෙයකින් ප්‍රයෝජනයක් නැති වුණානේ අයියෝ වගේ නිකන් අර මානසිකව වැටිලා තෘප්තිමත් භාවයක් නැතුව ඉන්නවා වගේ පෙන්නනවා. මම මෙච්චරක් මේ වෙනුවෙන් මහන්සි වුණා. හැබැයි මට ලැබිච්ච දෙයක් නෑ වගේ මානසික මට්ටමක ඉන්නවා කියලා පෙන්නනවා. ඉතින් අනාගතයේදී බැලුවොත් විශ්වය ඔයාට කියනවා ඔයාගේ මහන්සියේ ප්‍රතිඵල ඔන්න ළඟම එනවා කියලා කියනවා. ඒ කියන්නේ අතහැරලා දාන්න දැන් හිතලා ඉන්න ඔයාට මේක අතහැරලා දාන්න තරම්ම හිතලා තියෙන්නේ. මහන්සියේ තරමට ප්‍රතිඵල නැහැ කියලා හිතලා තියෙන්නේ. හැබැයි විශ්වය ඔයාට කියනවා ඔයාට නොපෙනෙන දේ තමයි මේ ප්‍රතිඵල ළඟම එනවා. ළඟම ඔයා මෙච්චර කල් මහන්සි වෙලා කරපු වැඩවල ප්‍රතිඵල එනවා. සමහරට ඒක සති 3ක් මාස 3ක් වගේ බොහොම කෙටි කාලයක් වෙන්න පුළුවන්. ඒ කාලය තුල අනිවාර්යෙන් ඔයා මේ මෙච්චර කල් මහන්සි වෙලා කරපු දේවල් ප්‍රතිඵල එනවා. එතකොට කවුරු හරි ඒ කාලේදී ඔයාට කියනවා ඕක හරියන්නේ නැහැ. එයාව ඔයාට යාළු කරගන්න බෑ. ඔයා කොහොමද ඒක කරන්නේ වගේ දේවල් කිව්වනම් ඒ අය පවා පුදුම කරමින් දැන් ඔයාලා අනිවාර්යයෙන්ම මේ සම්බන්ධතාවය යහපත් තත්වයකට එනවා ළඟදිම. එතකොට අර ඔයාට මේක බෑ කියපු කට්ටිය පවා ඇවිල්ලා හයි කොහොමද ඔයා මේක කරේ කියලා ඇවිල්ලා එයාලා පවා ඔයාලට මේ සම්බන්ධය ඉදිරියට ගෙන යන්න උදව් කරයි. මේ සම්බන්ධයෙන් උපදෙස් දෙයි. මොකද එයාලට මුලින්ම ඔයා ගැන විශ්වාසයක් තිබිලා නැහැ.
ඔයා මේක නම් වෙන්නේ නැති වැඩක් වගේ. හැබැයි ඔයා මෙච්චර වැඩ කරලා මේ වගේ ප්‍රතිඵල එන්න ගත්තාම ඒ කියන්නේ එයාගෙන් ඔයාට සුබවාදී විදිහට මොනවම හරි තොරතුරු ලැබෙන්න ගත්තාම සුබවාදී විදිහට දේවල් වෙනස් වෙමින් තියෙන ගත්තාම ඔයාට මේක බෑ කියපු කට්ටිය පවා ළඟට ඇවිල්ලා ඔයාට උදව් කරනවා. ඔන්න මම 4 එන්ජල් නම්බර එක දැක්කා. ඉතින් ඒක කන්ෆර්මේෂන් එකක් අනිවාර්යයෙන්ම සති 3ක් සති 4ක් එහෙම නැත්නම් මාස 3ක් උපරිම වුණොත් ඇතුළත මම හිතන්නේ ගොඩක් කල් යයි කියලා. ඉක්මනටම ඔයාට මෙයාත් එක්ක සම්බන්ධයකට යන්න හෝ ගොඩතුඩු සම්බන්ධයකට යන්න පුළුවන් වෙයි. අතිසාර්ථක වෙනවා. ඔයා මෙච්චර කල් කරපු කැපකිරීම වලට ලැබෙන ප්‍රතිඵලක් විදිහට එහෙම නැත්නම් ඔයාට ඉදිරි පියවරක් ලොකු ඉදිරි පියවරක් ගන්න පුළුවන් වෙයි මේ සම්බන්ධයෙන්. එයාගෙන් සුබදායක ප්‍රතිඵලයක් සුබදායක ආරංචියක් ලැබෙයි. ඉතින් මට හරිම සතුටුයි. බය වෙන්න එපා. බලාපොරොත්තු අතහැර ගන්න එපා. ඔයා හොඳට මේ වෙනුවෙන් කැප වෙලා මේ සම්බන්ධය ඇති කරගන්න ගොඩක් මහන්සිලා තියෙනවා කියලා පේනවා. ඉතින් කලකිරෙන්න එපා. අනිවාර්යෙන් ඔයාලට මේ සම්බන්ධය ඇති කරගන්න පුළුවන්. අනිවාර්යෙන් මේක කරගන්න පුළුවන්. ඉතින් තව චුට්ටක් අල්ලන් ඉන්න. මානසිකව වැටෙන්න එපා. ධනාත්මකව හිතලා. ඉතින් මේක තමයි ඔයාලා රීඩින් එක. මේ රීඩින් එක ඔයාලට රෙසනේට් වුණා කියලා ගැලපෙනවා නම් රෙසනේට් වුණා කියලා හිතෙනවා නම් ගැලපුණා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔය channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලට රීඩින් එකත් එක්ක එකතු වුණාට. ඔයාලා හැම කෙනෙක්ටම විශ්වයේ සියලුම සුබකාරක ශක්තියින් ආශිර්වාද ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා හැම කෙනෙක්ටම දෙවි වේටයි.